ආයිබෝවන් කැමිගෙද රෙසිපි YouTube channel එකට ඔයාලව අදත් ආදරෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ වණ්ඩු ආප්ප හදාගන්න විදිය. අපිට මුලින්ම ඕනි වෙනවා සුදු කෙකුළු හාල්. මම අරන් තියෙන්නේ මෙතන ග්‍රෑම් 375ක්. කෝප්ප නම් කෝප්ප එකහමාරක්. ඊට පස්සේ අපි වතුර දාලා පැයක් පුඟව ගන්න ඕනේ. මේ තියෙන පැයකට පස්සේ ඔයාලට පුළුවන් දැන් මේ හාල් එක හොඳට පැංගිලාද බලන්න. හාල් ඇටයක් කරන් ඉක්මනින් කැල්ල යනවද කියලා බලන්න. හයිය ගතිය තියෙනවා නම් තව ටිකක් ඔයාලා පොඟව ගන්න. මගේ නම් දැන් හාල් එක හොඳට පැංගිලා තියෙන්නේ. දැන් අපි මේ වතුර ටික අයින් කර ගන්න ඕනේ. දැන් අපි මේ හාල් ටික කොටා ගන්න ඕනේ. බ්ලෙන්ඩර් කප් එකක් අරන් හාල් ටික ටික එකතු කරලා වතුර ස්වල්පයක් එකතු කරලා උකු දියරයක් විදිහට ඔයාලා කොටා ගන්න ඕනේ. ඔයාලා ගාව ලොකු බ්ලෙන්ඩර් කප් එකක් තියෙනවා නම් දෙසර තුන් සැරයකට ඔයාලා කොටා ගන්න පුළුවන්. මේ විදිහට ඔයාලා හාල් ටිකක් දාලා ඒකට වතුර ස්වල්පයක් දාලා උකු දියරයක් වෙන ගානට කොටා ගන්න. මේ තියෙන්නේ මං කොටාගත්ත හාල් ටික. ඔයාලත් මේ වගේ උකු දියරයක් ගානට හාල් ටික කොටා ගන්න ඔක්කොම. වතුර වැඩි කරගන්න එපා. ඊළඟට අපි පාන් පිටි එකතු කරගන්නවා. පාන් පිටි ග්‍රෑම් 50ක් විතර එකතු කරගන්න. මේ වගේ හැඳි වලින් නම් හැඳි දෙකක් එකතු කරගන්න. ඒකටම අපි එකතු කරගන්නවා ඊස්සට තේ හැඳි කාලක්. ඊස්සට ඔයාලා වෙළඳ පොලෙන් ගද්දි අලුත් ඒවා බලලා ගන්න. පරණ ඒවා ගන්න එපා. පිපෙන්නේ නැතුව යන්න පුළුවන් මිශ්‍රණය. සීනි තේ හැඳි එකක් එකතු කරගන්න. ඊට පස්සේ මේ මිශ්‍රණය හොඳට අනා ගන්න. ඔයාලට මේ මිශ්‍රණය අනදි මිශ්‍රණයේ ඝනකම ගතිය වැඩි නම් වතුර ටික ටික දාලා උකු මිශ්‍රණයක් හදාගන්න. දැන් මගේ මේ පිටි මිශ්‍රණය හදාගෙන ඉවරයි. ගොඩක් ඝනකමක් නැති ගොඩක් දියාරුත් නැති පිටි මිශ්‍රණයක් ඔයාලත් හදාගන්න. අපි දැන් මේ පිටි මිශ්‍රණය පැය 5ක් පමණ පිපෙන්න තියමු. මම නම් මේ පිටි මිශ්‍රණය රෑ අන්ලා උදේ තමයි වණ්ඩු ආප්ප ටික හදාගත්තේ. ඔයාලත් හදනවා නම් රෑ අන්ලා තියලා උදේ හදා ගන්නවා නම් ගොඩක් හොඳයි. එතකොට හොඳට පිටි එක පිපිලා තියෙනවා. මම මේ උදේ තමයි වණ්ඩු ආප්ප ටික හදාගන්න යන්නේ. බලන්න මේ පිටි මිශ්‍රණය දැන් හොඳට පිපිලා තියෙනවා. ඔයාලට පේන විදිහ මේ පිටි මිශ්‍රණය දැන් හොඳට පිපිලා තියෙන්නේ. අපි දැන් වණ්ඩු ආප්ප ටික හදාගමු. අපිට ඕනි වෙනවා දැන් ගාගත්ත පොල්. මං අරන් තියෙනවා මෙතන ග්‍රෑම් 150ක්. ඔයාලා ගොඩක් පැහිච්ච පොල් ගන්න එපා. ඒ වගේමයි සීනි ඕනි. සීනි ග්‍රෑම් 200ක් මං අරන් තියෙනවා. ඔයාලගේ රස අනුව ගන්න. මේ විදිහට පොල් ටික එකතු කරගෙන ඔයාලා හොඳට කලවම් කරගන්න. ඊළඟට අපි සීනි එකතු කරගන්නවා. මම මෙතන සීනි ග්‍රෑම් 200ක් එකතු කරගන්නේ. ඔයාලා සීනි එකතු කරද්දී ටික ටික එකතු කරන්න රස බල බල. මොකද සීනි වැඩි වුණොත් මිශ්‍රණය දිය වෙන්න බලනවා. මේ විදිහට ඔයා සීනි ටිකත් හොඳට කලවම් කරගන්න. ඔයාලට මේ සීනි වෙනුවට පැණි උණු කරලා එකතු කරගන්නත් පුළුවන්. ඊට පස්සේ අපි කහ එකතු කරගන්නවා. කහ තේ හැඳි කාලක්. ඒ එක්කම ලුණු තේ හැඳි කාලක් එකතු කරගන්න. අපේ මේ මිශ්‍රණය දැන් අපි හදාගෙන ඉවරයි. අපි ඒක පැත්තකින් තියලා අපේ වණ්ඩු ආප්ප ටික හදාගන්න කප් ටික අපි ලෑස්ති කරගමු. මම අද වණ්ඩු ආප්ප ටික හදාගන්න මේ වගේ කප් වල. ඔයාලට ඕන නම් කොළවල හදාගන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට අඬු කෝප්ප වලත් හදාගන්න පුළුවන්. මම මේ විදිහට අතේ තෙල් ටිකක් ගාගෙන වණ්ඩු කප් වල අඩිය ගා ගන්නවා. මොකද වණ්ඩු ගලව ගද්දි නැත්නම් අපිට අමාරු වෙන්න පුළුවන්. අපි මේ හදාගත්ත මිශ්‍රණයෙන් දැන් කප් වලට දාගමු. ඔයාලා ගොඩාක් උඩට එනකම් මිශ්‍රණය දාගන්න එපා. එහෙම වුණොත් වණ්ඩු ආප් එක තැම්බෙන්න ගොඩක් වෙලා යනවා. මේ විදිහට මම කප් ඔක්කොට මිශ්‍රණය දාගන්නවා.
මම මේ වෙලාවේ දැන් වතුර එකක් ලිපේ තියලා තියෙන්නේ. දැන් අපි මේ කප් ටික ඔක්කොම ස්ටීම් එක ඇතුලෙන් තියාගමු. වතුර එක හොඳට නට්ටකන් ඉඳලා අපි මේ ස්ටීම් එක ලිපෙන් තියාගමු. දැන් මම ලිපේ ගින්දර සාමාන්‍ය මට්ටමේ තියාගෙන තියෙන්නේ. පියනෙන් වහලා අපි මේ වණ්ඩු ආප්ප ටික දැන් තඹගමු. මේ තියෙන්නේ පැය කාලයකට පස්සේ වණ්ඩු ආප්ප ටික දැන් හොඳට තැම්බිලා තියෙන්නේ. අපි දැන් මේ ටික එකින් එක ගලවගමු. මේ විදිහට වණ්ඩු ආප් එකක් අරගෙන හැන්දක් අරගෙන හැඳි කූරෙන් වටේ දාරේ ඇදගෙන යන්න ඕනේ. එතකොට හරිම ලේසියෙන් වණ්ඩු ආප් එක ගැලවෙනවා. ඒ විදිහට මම වණ්ඩු ආප් ටික ඔක්කොම ගලව ගත්තා. ඔයාලට පේනවා ඇති මේ වණ්ඩු ආප් එක පුළුන් වගේ හරිම රසවත්. ඉතින් මං අද මේ ගත්ත ප්‍රමාණ වලින් වණ්ඩු ආප්ප 12ක් හදාගත්තා. ඔයාලත් මේ වගේ වණ්ඩු ආප්ප හදලා රස බලලා අපිට කමෙන්ට් එකක් දාන්න යන්න. මේ වගේ තවත් වටින වීඩියෝ බලනවා කැමති නම් අපිව subscribe කරලා තියාගන්න. තවත් ලස්සන රස වීඩියෝ එකක් අරන් එන බලාපොරොත්තුෙන් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.